අයිබෝ මිත්‍රෝනේ ඉතින් අද දවසේ මිතුරු ලග්නය පිළිබඳවත් කතා කරන බලාපොරොත්තු වෙනවා. ඉතින් මිතුරු ලග්නය ගත්තාම ඉතින් ලග්නාධිපති වන බුධ අප්‍රේල් මාසයේ පුරාවටම ලග්නාධිපතියා නීච තත්ත්වයෙන් තමයි හිටියේ. ඒ තත්ත්වය යම් දුරකට මැඩ පැවැත්වීමක් සිද්ධ වෙනවා ඉදිරි කාලය. ඉතින් අපි ග්‍රහචාරය ගැන කතා කරමු. මේ මොහොතේ ගුරු ලග්නගත වෙලා ඉන්නේ මිතුරු ලග්න හිමියන්ගේ කේතු 3 ඊට පස්සේ රාහු 9 වෙන්නේ ශනි කුජ 10 රවි බුධ 11 වෙන්නේ සිකුරු 12. ඉතින් ඇත්තටම කියන්න ඕනේ පෞගිය මාසයක නෙමෙයි මේ අප්‍රේල් මාසයේ පුරාවටම ලග්නාධිපති වන බුධ දස වෙන්නේ ශනි කුජ බුධත් එක්ක යෝග වෙලා හිටියේ දස වෙන්නේ. ඇත්තටම ඒ පිහිටීම එච්චර හොඳ තත්ත්වයක් නෙමෙයි මිතුරු ලග්න හිමියන්ට තිබ්බේ. ওই தත්ත්වය දැන් මග හැරලා තියෙන. දැන් රවි මේ බුධ 11 වෙනිට ගිහින් ඉන්නේ. මේක හොඳ පිහිටීමක්. ලග්නාධිපතියා 11 වෙනිට අයස්ථානයට සර්ව සුභ ස්ථානයට 11 වෙනිට යෑම ඊටාම හොඳ පිහිටීමක්. මේ අවුරුදු කාලේ වුණත් ඔයාලට එච්චර හොඳම තත්ත්වයක් තිබ්බේ නැහැ අප්‍රේල් මාසේ. මොකද මේ ශනිත් එක්ක සහ කුජත් එක්ක යෝග වෙලා හිටියේ. ශනි මංගල තත්ත්වයකුත් මේ දසවෙනි භාවයේ නිර්මාණය වෙලා ලග්නාධිපති වන බුධ ඒ දෙන්නට අහු වෙලා හිටියේ. ඉතින් ශනි කියන්නේ පාපී. මිතුරු ලග්න හිමියන්ට ශනි කියන්නේ 8 අධිපතිය. එතකොට කුජ කියන්නේත් පාපී 6 අධිපතිය. 6 වෙනි සහ 8 අධිපතිය අතර ලග්නාධිපතිය මැදිහත් වෙලා හිටියාම ඔයාලගේ අංකයකට අප්‍රේල් මාසය ඔයාලට හිතේ සතුට නැති වුණු කාලයක් හැටියට මම දකිනවා. ඒ වගේම තමන්ගේ දේපල නිවාස ඉඩකඩම් ආශ්‍රිතව තමන්ගේ යාන වාහන දේවල් තමන්ගේ වත්කම් ඔය දේවල් ගෙව නිවාස සම්බන්ධය තිබ්බ ප්‍රශ්නකාරී තත්ත්වය ගොඩාක් උග්‍ර වුණ කාලයක්. තමන්ගේ ඔළුවට මනසට ලොකු පීඩාකාරී තත්ත්වයක් තිබුණු කාලයක් තමයි ඔයාලා දැන් පසු කරේ අප්‍රේල් මාසය. ඉතින් මේක හැමෝටම මේ ආකාරයෙන් බලපාන්නේ නැහැ. මේක මම කියන්න ඕනේ මේක සමස්ත ලග්න පලාපලයක් මම කියන්නේ. උප්පත්ති කේන්දරේ ඔයාලගේ ග්‍රහචාරය බලවත් නම් කේන්දරේ ග්‍රහය බලවත් නම් ඔයාලට මේ දේවල් මේ ආකාරයෙන්ම සිද්ධ වෙන්නේ නැහැ. හරිද? ඔයාලා කේන්දරේ ග්‍රහයන්ගේ ඉන්න තත්ත්වය අනුව ඉන්න නැකත් අනුව ඔයාලගේ දසාව අනුව මේවා තීන්දුව වෙනවා. මේවා වෙනස් වෙනවා. ඒක නිසා ඔය පොදු පලාපලයේ ඔයාලගේ නිවාස දේපල හිමිකම් ඒ වගේම දේවල් යාන වාහන ආශ්‍රිත තිබ්බ ප්‍රශ්න කාර්යදින් සත්‍ය නිසා ඔයාලට හිසේ අර ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සුබ්බ කාලයක් තමයි පහුගිය කාලේ මේ අප්‍රේල් මාසයේ ඔයාලා ගත කරේ. ওই කාලේ. ඒක නිසා පෙලක් අයට සමහර අයට මේ තමන්ගේ නිවාසයේ ආශ්‍රිතව මොන හරි දෙයක් ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇති වෙන පුළුවන්. එක්කෝ ගෙවල් කුලිය ගෙවා ගන්න බැරි වෙලා. එහෙම නැත්නම් ගෙදරට යම් කිසි විදියකට හොරු පැනලා. එහෙම නැත්නම් වාහනේ ෆිනෑන්ස් ඇරියස් වෙලා. මොන හරි ඔය වගේ ලොකු තත්ත්වයකට මුහුණ දීලා ඔව නැති වුණු අයත් ඉන්නවා මිතුරු ලග්න හිමියන්ගේ. කේන්දර බලද්දීව පේනවා. එතකොට ඔහොම හැමෝටම වෙන්නේ නැහැ. එක කේන්දරයේ ග්‍රහචාරය අනුවක වෙනස් වෙනවා. දැන් ඔය தත්ත්වය මිත්‍රවරුනේ දවක වෙනස් වෙලා දින්නේ. දැන් ලග්නාධිපතියා 11 වෙනිට යෑම අයස්ථාන ගත වීම ඇත්තටම සුබ පිහිටීමක්. මේ අප්‍රේල් මාසයත් එක්ක සාපේක්ෂව කතා කරද්දී. එතකොට ඒ වගේම ඔයාලට ලෙඩ වුණු කාලයක් කියන්න පුළුවන්. ඒකෙන් හින්දා මේ විශේෂයෙන් ඒ පිළිබඳවත් මම දකිනවා. මේ කියන්නේ මේ පපුව ආශ්‍රය සෙම වැඩි වුණු කාලයක් හැටියටත් මම දකිනවා රෝගාතුර තත්යකටපත් වෙන්නේ නැති කියලා. ඉතින් ඒ තත්ත්වෙත් ඔයාලා දැන් ඉදිරියට දැන් මේක ඉවරයි. ওই තත්ත්වය ඉවරයි. අසිනේපකාරී තත්ත්වය, ඔයගේ පීඩාකාරී ස්වභාවය, ඒ වගේම මේ අපි කියන සතුරන්ගේ හොර සතුරන්ගෙන් සිදු වුණු දේවල් වල මැඩ පැවැත්වීමක් පස්වෙනි මාසෙ ඉඳන් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් ඊටාම හොඳ කාලයක්. ඒ වගේම ඔය කාලේ මවට සහ පියාට වගේම ලෙඩ වුණු කාලයක්. මවටත් පියාටත් ගොඩක් අසීරු තත්ත්වයක් තිබ්බ කාලයක්. ඒක නිසා දැන් ওই தත්ත්වය ටිකෙන් ටික ක්‍රමක්‍රමයෙන් निराකරණය කර ගැනීමට හැකියාව එනවා. මොකද ඔයාලගේ කේන්දරයේ දැන් රවි කතා කරාම රවි උච්ච භවනේ ඉන්නේ. රවි 11 වෙනිනේ ගෝචර ගමනේ යෙදින්නේ
ඉතින් රවි 11ට යාළුවනේ කෝටියක් දෝෂ භංග වෙනවා කියලා කියනවා. කෙනෙක්ගේ කේන්දරේ උප්පත්ති කේන්දරේ රවි 11 එනවා. රවි 11 කොහොම හිටියත් නීච වෙලා හිටියත් ප්‍රශ්නයක් නැහැ. රවි 11 වෙනට අතිශය සුපිරි. කෝටියක් දෝෂ භංග කරනවා කියලා කියනවා. මොකද රවිගේ තුන්වෙනි දෘෂ්ටිය ලග්නය දකින්නවා, සමසප්තම පස්වෙන්න දකින්නවා. ඊට පස්සේ දසවෙනි දෘෂ්ටියෙන් තමන් අටවෙනි භාවය දකින්නවා. ඉතින් මේක හොඳම පිහිටීම රවිට 11 වෙනි 10 11. ඉතින් ඒ වගේම ඔයාලගේ ගුරු ගත්තාම ගුරුත් ලග්නගත වෙලා දිග්බල භාවයෙන් තමයි මේ මොහොතේ ගෝචර වෙන්නේ. ඉතින් ග්‍රහයෝ දෙන්නේ ඊටාම හොඳ පිහිටීමක් තියෙනවා. ඒ වගේම සිකුරු ගත්තාම දැන් 12 යන්නේ බලවත් වෙලා ඉන්නේ. පස්වෙනි මාසේ මැදක් වෙනකන් සිකුරු බලවත් භාවයෙන් තමයි ගමන් කරන්නේ. ඔයාලගේ උප්පත්ති කේන්දරේ සිකුරු බලවත් අය ඉන්නවනම් සිකුරු විශේෂයෙන්ම සිකුරු දසවැන්නේ මාළවී පංචමහා පුරුෂ යෝගයක් තියෙන මිතුන ලග්න හිමියන්ට සිකුරුගේ මහදසා වගේ දේවල් යනවනම් ඔයාලට එහෙම ලොකු ප්‍රශ්නකාරී තත්ත්වයක් නැහැ. එක කේන්දරේ එක කේන්දරේ හැටියට වෙනස් වෙනවා. යන කාලය චාරය අනුව ඒ වගේම යන දසාව අනුව වෙනස් වෙනවා. සිකුරුගේ මාළවී යෝගයක් තියෙන කෙනෙක්ට ලොකු ප්‍රශ්නකාරී තත්ත්වයක් නැති වෙන්න පුළුවන්. නමුත් ඒ වගේම මිතුන ලග්න හිමියෙක්ගේ අවසාන අංශක වලින් ඉපදුණු කෙනෙක් ඉන්නවනම් අංශක 20ත් අංශක 30ත් අතර උප්පත්තියේ ලවල ඉන්නවනම් එයාගේ 22 වන දර්කානාධිපති වෙන්නෙම තමන්ගේ ලග්නාධිපති වෙන බුධ ග්‍රහයමයි. ඒ ලග්නාධිපති විසින්ම තමන්ට ගොඩාක් පීඩාකාරී ස්වභාවයක් එල්ල වෙන අවස්ථාවක් තියෙන්න පුළුවන්. පෙලක් කෙනෙක්ද 4 වෙනි භාවයේ ඉන්නා කියමු කන්‍යා රාශියේ ඉන්නවා බුධ. එතකොට බද්දා මහා පුරුෂ යෝගයක් තියෙනවා. පංච මහා පුරුෂ යෝගයෙන් එකක්. නමුත් ඒකේන උප්පත්තියේ ලබලාදී ඉන්නේ අංශක 20ත් 30ත් අතර නම් එයාගේ බුධ කියන්නේ 22 වෙනි දර්කානාධිපති වෙන නිසා එයාට අර යම් දුරකට බුධගේ දසා ගියත් මිශ්‍රඵලකාරී තත්ත්වයක් වෙන්න පුළුවන්. තේරුණාද? ඔය වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මොකද එක්තරා විදිහේ බුධ 4 වෙනි භාවයට මරණකාරකත් වෙනවා. එහෙම දෙකුත් තියෙනවා. බුධ 7 වෙනි භාවයටත් එච්චර හොඳ නැහැ. 4 වෙනි භාවයටත් මරණකාරක තත්ත්වයක් බවට පත් වෙනවා. ඉතින් ඒක නිසා එහෙම කෙනෙක්ට ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. නමුත් මේ කවුද මේ සිකුරු වගේ ඉන්නවනම් සිකුරු කියන්නේ යෝගකාරක ග්‍රහයෙක් මිතුන ලග්න හිමියන්ට. ඉතින් සිකුරු වගේ ග්‍රහයෙක් බලවත් වෙලා පංචමහා පුරුෂ යෝගයක් වෙන මාළවී යෝගයෙන් උච්ච භාවනේ ඉන්නවනම් දසවැන්නේ ඉන්නවනම් ඊටාම හොඳ පිහිටීමක්. ඉතින් ඒකත් හොඳ පිහිටීමක් හැටියට මම දකිනවා. ඒ වගේම ගුරු බලවත් නම් කෙනෙක්ගේ කේන්දරයේ මිතුන ලග්න හිමියෙක්ගේ 7 වෙනි භාවයේ ගුරු ඉන්නවනම් හංස යෝගයක් තියෙනවා. ඉතින් ඒකත් හොඳ පිහිටීමක්. ඉතින් ගුරුගේ දසා යනවා නම් සිකුරුගේ දසා යනවා නම් ඉතින් හොඳයි කියලා කියන්න පුළුවන් ඔයාලට. එතකොට දැන් ගුරු ඇත්තටම ගුරු ලග්නගත වෙලා ඉන්නේ මේ හොඳ පිහිටීමක්. මේ ගුරු පෞගේ මාස කීපයේ 12 වෙනිට ගියා. අය වක්‍ර වුණා. අය දැන් අය ලග්නගත වෙලා තින්නේ. මේ මාස තව දෙකක් මාස 6 වෙනි මාසෙ වෙනකන් ගුරු ලග්නගත වෙලා දිග්බල භාවයෙන් තමයි ගෝචරයේ යෙදෙන්නේ. ගුරුගේ දෘෂ්ටිය සුපිරි. දැන් මේ ලග්න භාවයේ දිග්බල වීමත් ඒ දිග්බල දෘෂ්ටියත් හොඳයි. මිතුන ලග්නයට තමයි දිග්බල වෙන්නේ. හරිද? ඊට පස්සේ දැන් ගුරු උච්ච භාවනට යන්නේ කටකෙන්නේ. ඒ කටක රාශියට යන කටක ලග්න හිමියන්ටත් ඕක තත්ත්වය තියෙනවා. කටක ලග්න හිමියන්ට සුපිරිම සුපිරි. ඒකයි මම කිව්වේ. ඒක මම කටක ලග්නෙට මම කිව්වනේ. ඉතින් මිතුන ලග්නයට දැන් දිග්බල භාවයෙන් ගුරු 5 වෙන්න 7 වෙන්න 9 වෙන්න භාවයේ දකිමින් 5 7 9 දකිමින් ගෝචරයේ යෙදෙන්නේ. ඉතින් මේක සුපිරිම පිහිටීමක්. ඔයාලට අපි කියනවා සහකාරියක් බලාපොරොත්තු වෙන කෙනෙක්ට සහකාරියක් වගේ ඒ කෙනෙක් ලැබෙන්න පුළුවන්. ආදරවන්තියෙක් ලැබෙන්න පුළුවන්. කලත්‍රයක් මුණ ගැසෙන්න පුළුවන්. ඉතින් ඊටාම හොඳ කාලයක්. නමුත් විවාහ වෙන්න පොඩි බාධාකාරී තත්ත්වයක් තියෙන්න පුළුවන්. මේ සෙනසුරු දසවැන්නේ ඉන්නේ. හරිද? සෙනසුරු දසවැන්නේ ඉඳන් දෘෂ්ටියක් හෙලනවා 7 වෙන්නට. ඒක නිසා ඒ පොඩි ප්‍රශ්නකාරී තත්ත්වයක් තියෙනවා. නමුත් ඔයාලට සහකාරයක් වගේ දෙයක් හම්බ වෙන්න පුළුවන්. ආදරයක් වගේ දෙයක් ලැබෙන්න පුළුවන්. ඒක නිසා මේ සෙනසුරු 11 වෙනිට ගියාම ඊළඟ සෙනසුරු මාළුව මිතුන ලග්න හිමියන්ට සුපිරි. 2027 6 වෙනි මාසෙදී
සෙනසුරු 11 වෙනිට යාම ඉතාම සුපිරි මිථුන ලග්න හිමියන්ට. මොකද මේ සෙනසුරු කියන්නේ මිථුන ලග්න හිමියන්ගේ එක්තරා විදිහේ අටවැන්නාධිපතිනේ. ඉතින් ඒකින් මාර්ග ග්‍රහයෙක් වෙනවා. ඒක නිසා මේ මොහොතේ ගුරුගේ පිහිටීමත් එක්ක ඔයාලට ආදරයක් ලැබීමට වාසනාව වාග්යක් තියෙන පිහිටීමක් උදා වෙනවා. ඉතින් ගුරුගේ මහදසා ඒ වගේම රවිගේ මහදසා අන්තර්දසා යන අයට ඉතාම හොඳයි මේ මොහොත මේ මාස කිහිපය තුල ඉතාම හොඳයි ඔයාලට. ඒක නිසා ඒ වගේම වසර මැද්දෙන් පස්සේ 6 වෙනි මාසේ 2 වෙනිදෙන් පස්සේ ගුරු දෙවෙනි භාවයට ගිහලා උච්ච වෙනවනේ. ගුරු දෙවෙනි භාවයට ගිහින් උච්ච වෙනවා. ගුරු කියන්නේ මිථුන ලග්න හිමියන්ගේ 7 අධිපතියා. ඒ වගේම කවුද? ඒ වගේම ධනු මකර කුම මීන මේ මිථුන කටක සිංහ කන්‍යා තුල වෘශ්චික ධනු මකර කුම මීන දසවැන්නාධිපතියා. හත්වැන්නාධිපති සහ දසවැන්නාධිපති දෙවැන්නේ උච්ච භවනට යෑම ඉතාම හොඳ පිහිටීමක්. ඇත්තටම ඔයාලා හවුල් ව්‍යාපාර වලින් මේ ලාභ ලබන්න බලාපොරොත්තුෙන් හිටියනම් අන්න හොඳ කාලයක්. රැකියාවක් බලාපොරොත්තුෙන් හිටියනම් ඒ වගේම රැකියාවෙන් වැටුප් වගේ දේවල් වැඩි වෙන්න පුළුවන්. Tamanට අත්තිකාරම් මුදල් ලැබීමට පුළුවන්. කියන්නේ තමන් බිස්නස් එකෙන් ඉහළට මේ යන්න පුළුවන්. හොඳ ආදායම් තත්ත්වයක් ලැබීමට වාසනාව වාග්ය කාලයක් උදා වෙනවා. ඒ වගේම ප්‍රොමෝෂන් වගේ දේවල් හම්බෙන්න පුළුවන්. ලොතරැයි ජයප්පවා වගේ දේවල් හම්බෙන්න පුළුවන් ඉදිරි කාලේ. 6 වෙනි මාසේ 2 වෙනිදාන් පස්සේ ඊටාම හොඳ කාලයක්. ඒ වගේම විවාහයෙන් ධනය වගේ දෙයක් ලැබීමක් තියුණු කරනවා. වගේ ලැබීමක් තියෙනවා මේ මැද භාගයෙන් පස්සේ 6 වෙනි මාසෙන් පස්සේ. ඉතින් මේක හොඳ පිහිටීමක්. මිථුන ලග්න හිමියන්ටත් ඇත්තටම හොඳ පිහිටීමක්. රැකියාව බලාපොරොත්තු වුණ අයට ඇත්තටම මේ උසස් තත්යකට යන්න පුළුවන් හැකියාවක් එනවා. ඉතින් ඒක නිසා එකත් මම කියන්න ඕනේ. ඉතින් මෙහෙමයි. හැමෝටම දැන් මෙහෙම කේන්දරයේ ධන යෝගයක් ක්‍රියාත්මක වෙනවා මැද භාගයෙන් පස්සේ. නමුත් හැමෝටම මේ ධන යෝගයක් කියන එක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක කේන්දරයෙන් කේන්දරයට වෙනස්. තමන්ගේ කේන්දරයේ උප්පත්ති කේන්දරයේ ග්‍රහයන්ගේ පිහිටීම අනුව වෙනස් වෙනවා. ග්‍රහ බලපෑම් එක්ක දසාව අනුව ඔය ධන යෝග කියන ඒවා හැම කාලෙම තියෙන්නේ නැහැ. ඒක මේ හැමෝටම ලැබෙන්නේ නැහනේ. අපි පෙර දන් දීලා තියෙන ආකාරයට එක එක්කෙනාගේ කේන්දරයේ පිහිටලා තියෙන ස්වභාවයට අපිට දේවල් ලැබෙනවා. ඒක නිසා මේ හැමෝටම ධන යෝග ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒකත් මම කියන්න ඕනේ. නමුත් ඔයාලට යම් ලැබීම් කිහිපයක් පෙන්눔 කරනවා. විශේෂයෙන් රැකියාවෙන් ඉහළකටම යාම, ව්‍යාපාරයෙන් ගොඩක් ලාභ ලැබීමට තත්ත්වයකට පත් කර ගැනීමට, විවාහයෙන් ධනය වගේ දේවල් විවාහ වෙලා හිටපු කෙනාගේ විවාහ වෙන්න නෙමෙයි විවාහ වෙලා හිටපු කෙනාගෙන් යම් කිසි ලැබීමක් වගේ දෙයක් දකින්න පුළුවන්. ඒ නිසා මේක ඇත්තටම හොඳ පිහිටීමක්. ඉතින් ඔය தත්ත්වෙත් එක්ක මේ සෙනසුරු 10 වෙනිදා තාම ඉන්නේ. ඉතින් අර මේ ශනි මංගල යෝගයක් නිර්මාණය කරලා තියෙන නිසා ඕකාර 6 අධිපතිත් එක්ක 6 සහ 8 අධිපති වෙන ශනි කුජ යෝගයක් දසවැනි නිර්මාණය වෙලා තියෙන එක ඇත්තටම හොඳ තත්ත්වයක් කියලා මම දකින්නේ නැහැ. හරිද? ඉතින් ඔයාලට කියන්න ඕනේ මුලින්ම දැන් මේ தත්ත්වේ ශනිගේ මහදසා යනවනම් ශනිගේ මහදසා අන්තර්දසා යන කට්ටියට මේක පොඩ්ඩක් බාධාකාරී තත්ත්වයක් වෙන්න පුළුවන්. නේද? ඔයාලගේ ඒ උප්පත්ති කේන්දරේ නැකත අනුව ඔක වෙනස් වෙනවා. නැකත අනුව තමයි චන්ද්‍රයාගේ පිහිටීම නැකත අනුව තමයි දසාව හැදෙන්නේ. එතකොට ශනිගේ මහදසා හෝ අන්තර්දසා මේ කාලේ යනවා නම් දසවැන්න ඉන්නේ. ඒක නිසා ඔයාලගේ විශේෂයෙන්ම අමාරු රැකියාව ලැබෙන්න පුළුවන්. එහෙම අයට අමාරු රැකියාව ජොබ් එකෙන් තියෙන මේ ජොබ් එක එපා වෙන තත්යකටපත් වෙන්නත් පුළුවන්. විශේෂයෙන් සතුරු කරදරත් එක්ක ඔයක එපා වෙන තත්ත්වයක් තියෙන්න පුළුවන්. ඔය මාස දෙකක් විතර. දැන් ඕක කුජත් මාරු වුණාට පස්සේ ඇත්තටම හොඳයි. කුජත් මෙහෙමයි. කුජත් මේ මොහොතේ ඇත්තටම දිග්බල වෙලා ඉන්නේ දසවැන්නේ. කුජ 10ට හොඳයි. නමුත් මේ පාපී දෙන්නෙක් එකතු වෙලා ඉන්නේ. ඒ தත්ත්වය හොඳ නැහැ. මේ ඇත්තට මේ මොහොතේ ග්‍රහයෝ දෙන්නෙක් දිග්බල භාවයෙන් තමයි ගෝචරයේ යෙදෙන්නේ. දැන් කුජත් ඇත්තටම මැද්දෙන් පස්සේ 6 වෙනි මාසේ 6 වෙනි මාසේ 2 වෙනිදා 6 වෙනිදා 20 6:20 11 වෙනි ඉන්නවනේ 6:20 වෙනකම්. ඇත්තට මේ தත්ත්වය හොඳයි. මේ කුජ දැන් දිග්බල වෙලා ගමන් කිරීම හොඳයි. කුජ ලග්නය දකින්න, කුජ ගුරුව දකින්න, කුජ ලග්නගත ලග්න භාවයේ දැකීම හොඳයි. ඉදිරියට යෑමක් තියෙනවා.
නමුත් අර මේ පාපී සංයෝගයේ එච්චර හොඳ තත්ත්වයක් කියලා මම දකින්නේ නැහැ. ඉතින් රැකියාවේ බාධාකාරී තත්ත්වයේ තියෙන පුළුවන් රැකියාව නිසා අනිත් මිනිස්සු නිසා තමන්ට රැකියාව එපා වුණු ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. ඕක වැඩි කල නෑ. ඕක තව මාසයකින් පස්සේ ඕක වෙනස් වෙනවා. ඒක නිසා ඒ පිළිබඳව මම කියන්න ඕනේ. ඉතින් සෙනසුරුගේ මහදසා අන්තර්දසා යන අයට පොඩ්ඩක් පරිස්සම් වෙන්න කියලා කියනවා. ඒ වගේම දැන් මේ ගුරු දෙවැන්නට ගියාට පස්සේ මිත්‍රවරුනේ මේ ගුරුගේ 9 වෙනි දෘෂ්ටියෙන් සෙනසුරු දකින්න. මේක හැම ලග්න 12ට හැමෝටම වෙන පොදු කරුණක්. මේක වෙන්නේ නැහැ ලේසියෙන්. මේක විරල අවස්ථාවක්. මොකද ගුරුගේ උච්ච දෘෂ්ටියක් තමයි සෙනසුරු වැටෙන්නේ. ගුරුගේ උච්ච දෘෂ්ටියක් උච්ච වෙන්නේ අවුරුදු 12කට පස්සේනේ. 12කට 12මාරකට පස්සේ තමයි ගුරු උච්ච වෙන්නේ. එතකොට ඒ උච්ච වෙලා දකින දෘෂ්ටියට සෙනසුරුට එල්ල කරනවා කියන්නේ ඒක හරියම විරල අවස්ථාවක්. මේක ලග්න 12ටම ඇත්තම සුභකාරී තත්ත්වයක්. ඒක නිසා ගුරුගේ මහදසා යන කට්ටියට ඇත්තටම හොඳ පිහිටීමක්. එතකොට අර මාස 5ක කාලයක් ඔක්තෝබර් දක්වා ඔය තියෙන මේ බාධාකාරී තත්ත්වයේ මැඩ පැවැත්වෙන ගුරුගේ මහදසා අන්තර්දසා යන අයට එතකොට මේ විශේෂයෙන් ඒක හින්දා ඒ පිළිබඳව ඔයාලට ගුරුගේ දසා යනවා නම් ඇත්තටම හොඳයි. විශේෂයෙන් විවාහ දෝෂ තියෙන අයට පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ. විවාහයේ පොඩි අපි කියනවා මේ නීරස භාවයක් ඇති වෙන්න පුළුවන්. ඒ தත්ත්වය පිළිබඳවත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. එතකොට විශේෂයෙන් තව දෙයක් කියන්න ඕනේ. ඔයාලගේ ධනිස් සාසිතව වැටීම් තැලින් වෙන්න සිද්ධ වෙන්න පුළුවන්. ධනිස් කැක්කුම් ඇති වෙන්න පුළුවන්. ඒ පිළිබඳව කටයුතු කරන්න සැලකිලිමත් වෙලා කටයුතු කරන්න ඕනේ. ඒ වගේම තමන්ගේ පියාට අපලකාරී තත්ත්වයක් ඇති වෙන්නත් පුළුවන්. මේ රාහුගේ දසා යන කට්ටිය පරිස්සම් වෙන්න ඕනේ. රාහු 9 වෙන්නට ගෝචරය එච්චරම හොඳම තත්ත්වයක් කියලා මම දකින්නේ නැහැ. ඒක නිසා පියාට අපලකාරී තත්ත්වයකුත් එන්න පුළුවන්. ඒක නිසා ওই தත්ත්වය දැන් හැමෝටම මිශ්‍ර ඵලදායක තත්ත්වයක් මම දකිනවා. මෙතන පෙලක් අයට හොඳයි කියනවා. ඒ කියන්නේ එකපාරට මේ හොඳයි කියනවා නරකත් කියනවා. මේ ධනයෝගත් ක්‍රියාත්මක වෙයි කියලා කියන ඔක්කොම කියනවා. නමුත් ඕක හැම කෙනෙක්ටම ඕක පලාපලය බලපාන්නේ නැහැ. මේක පොදු පලාපලයක්නේ. මේක ඔය සතියෙන් සතිය ලග්න පලාපල කියන්න බෑ එහෙම. ඒවා කියන මිනිස්සු බොරු. මේක අවුරුද්දක යම් ඇනලිස්ට් එකක් තමයි මේ කරන්නේ. එතකොට ඕක පෙලක් කෙනෙක්ට අපලකාරී තත්ත්වයක් තියෙන්න පුළුවන්. දැන් ඔයාලට කොහොමඩත් ලග්නේ රාෂ්ටකයක් කොහොමඩත් නැහැනේ. එතකොට ඔයාලට තියෙන්න පුළුවන් ජම්ම ඒ රාෂ්ටකයක්. එහෙම නැත්නම් චන්ද්‍ර අෂ්ටම ඒ රාෂ්ටකයක් තියෙන්න පුළුවන්. එහෙම අයට මේ කිව්ව දේවල් නොලබෙන්න පුළුවන්. ඒක තමන්ගේ කේන්දරය අනුව ඩිපෙන්ඩ් වෙන දෙයක් නේ ඒ රාෂ්ටක. එතකොට දැන් ඔයාලට බලන්න ඔයාලා කේන්දරේ 9 වෙන්නේ 9 වෙනි භාවයේ 9 වෙනි කොටුවේ චන්ද්‍රයා ඉන්නද බලන්න. 10 වෙනි කොටුවේ චන්ද්‍රයා ඉන්නද බලන්න. 11 වෙනි කොටුවේ චන්ද්‍රයා ඉන්නද බලන්න. 9 10 11 චන්ද්‍රයා ඉන්නවද? ඊට පස්සේ සඳු කොහොද? සඳු 3 වෙනි ඉන්නද බලන්න. සඳු 3 වෙන්නේ 9 වෙන්නේ 10 වෙන්නේ 11 වෙන්නේ ඉන්නවා නම් ඔයාලට අපලයි. ඔයාලට ජම්මේ රාෂ්ට්‍රියක් ක්‍රියාත්මක වෙන්නේ. දැන් විශේෂයෙන් ඔයාලගේ සඳු 10 නම් කේන්දරේ උප්පත්ති කේන්දරේ සඳු 10 නම් ඔයාලට ඒ රාෂ්ට්‍රක වලින් අවුරුදු 18ක් එක දිගට වැට කන්න සිද්ධ වෙනවා. ඒක හැටියක් ඒක නියතයක්. ඉතින් විශේෂයෙන්ම සඳු 4 වෙන්නේ 10 වෙන්නේ ඉන්න කට්ටියට එක දිගට අවුරුදු කාලයක් ගානක් ඒ රාෂ්ට්‍රක වලින් වැට කන්න සිද්ධ වෙනවා. ඒක මේ මොකද හේතුව දැන් සෙනසුරු 8 වෙන්නට ගියාම ඒ කෙනාට අපි කියන ලග්න අෂ්ටමේ රාෂ්ට්‍රකේ. ඊට පස්සේ සෙනසුරු 9 වෙන්නට ගියාම කියන්නේ සඳු 10 වෙනි ඉන්න කෙනෙක්ට වෙන දේ මම මේ කියන්නේ. සෙනසුරු 8ට ගියාම අවුරුදු 2කමාරයි. ඊට පස්සේ සෙනසුරු 9 වෙන්නට ගියාම ජම්බේ රාෂ්ට්‍රකේ පටන් ගන්නවා. ඊට පස්සේ සෙනසුරු 10ට ගියාමත් තියෙනවා. 11 වෙනිට ගියාමත් තියෙනවා. ඊට පස්සේ 11 වෙනිට ඉඳන් 12 වෙනිට ගියාම ජම්මේ රාෂ්ට්‍රකේ නෑ. අය ලග්නේ රාෂ්ට්‍රකයක් පටන් ගන්නවා. එතකොට අවුරුදු 18ක් විතර ඒ රාෂ්ට්‍රක වලින් බැට කන්න සිද්ධ වෙනවා සඳු 10 ඉන්න අයට. ඒකත් මම කියන්නේ ඕක ලග්න 10 12ටම පොදුයි. ලග්න 12ටම පොදුයි. ඔයාලගේ කාගේ හරි කේන්දරයේ සඳු 10 ඉන්නවා නම් ඔයාලට ඒ රාෂ්ට්‍රක වලින් බැට කන්න සිද්ධ වෙනවා අවුරුදු 17ක් 18ක් 19ක් පෙලක් වෙලාට ඒ කාලයක් වෙන්න පුළුවන්. ඒක නිසා ඔයාලා විශේෂයෙන් සඳු 9 10 11 3 වෙන්නේ ඉන්නා නම් පරිස්සම් වෙන්න ඕනේ. පුළුවන් තරම් පුණ්‍ය කටයුතු වල නිරත වෙන්න ඕනේ. ධර්මානුකූලව ජීවත් වෙන්න උත්සාහ කරන්න දරන්න ඕනේ. මේවා අපිට පෙර ආත්මේ කරලා තියෙන පව්.
පෙරාත්ම කාලයේ කරලා තියෙන පව් තමයි අපිට මේ පළ දෙන්නේ ඒ රාෂ්ට්‍ර කාල සීමාවල. ඒක නිසා ඒ පිළිබඳ ගොඩක් දැනුවත් වෙලා කටයුතු කරන්න, පුළුවන් තරමක් මෛත්‍රී භාවනාව වඩන්න, කුසල් වඩන්න, පින් කරන්න. ඉතින් මේ අවුරුද්ද ඇත්තට මැද භාගයෙන් පස්සේ ඇත්තටම හොඳ පිහිටීමක් Tamanට හොඳ ආධ්‍යාත්මික ගමනක් යන්න මම්පෙත් සකසා ගන්න පුළුවන්, පියවරක් ස්ටෙප් එකක් උඩට තබන්න පුළුවන් පිහිටීමක් වෙන නිසා ඉතින් ඔයාලා මිතුරු ලග්නේ මියන්ට මට ওই ටික තමයි කියන්න තියෙන්නේ. ඉතින් අපි ඊළඟ පාර සෙනසුරු මාරුවත් එක්ක අපි කතා කරමු 2027ට. ඉතින් ඔයාලට මම සුබ පතනවා ඔයාලට 2026 අවුරුද්ද සර්වප්‍රකාරයෙන් සාර්ථක කර ගැනීමට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා. එහෙනම් මිතුරු ලග්නේ හිමියන්ට සුබ පතනවා. ජයින් ජයම ලැබේවා.